ආයුබෝවන් සයින් ආයුල් YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අපේ පැංච වගේ බත් කන්නේ නැති හොරගෙඩියන්ට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. බත් කන්නේ නැහැ කියලා මම එහෙම අතාරිනවද? නෑනේ. මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ මාස 6 ඉඳලා පුංචි බබාලට කොහොමද අපි උපක්‍රමශීලීව වේල් 5ම කෑම ටික කවාගන්නේ කියලා. ඉතින් මම දැකලා තියෙනවා සමහර අම්මලා උපක්‍රමශීලී වෙන්නේ නැතිව බබාට බැන ඉන්නවා කෑම ටික බබා කන්නේ නැහැ කියලා. අනේ මගේ බබා බත් ඇටයක්වත් දවස් 2-3කින් කාලා නැහැනේ කිය එයාලා බබාටම දොස් පවර ඉන්නවා. හැබැයි අපි මේ වෙලාවට කරන්න ඕනේ බබාට දොස් කියන එක නෙවෙයි. මොකද බබාගේ වරදක් නෙවෙයිනේ. අපි අම්මලා විදියට හැම වෙලෙම හිතන්න ඕනේ බබාට කොහොමද අපි කෑම රසවත් සහ පෝෂණීය විදියට හදලා දෙන්නේ කියලා. ඉතින් හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට හරිම ආදරෙයි. හැම අම්මා කෙනෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවට පුළුවන් උපරිම දේ කරන්න. සමහර අවස්ථාවලදී අපේ නොදැනුවත්කම නිසා අපි අතින් පුංචි වැරදි වෙන්න පුළුවන්. ඒත් අපි හැමෝම ඒ පුංචි වැරදි හදාගෙන අපේ දරුවන්ට හොඳම දේවල් හොඳම විදිහට කරමු. ඉතින් මම ඔයාලට කියන්නම් මගේ පුතාට කෑම කවනකොට මම භාවිතා කරන පුංචි ට්‍රික්ස් ටිකක්. ඇත්තටම මාස 6ේදී පුතාට කෑම පටන් ගන්නකොට මට හරීම ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණා. ඉතින් මුලින්ම කරේ ડોක්ටර් ගාවට ගිහිල්ලා ડોක්ටර්ගෙන් උපදෙස් ගත්තා කොහොමද පුතාට කෑම කවන්න පටන් ගත්තේ. ඇත්තටම ડોක්ටර් ගොඩාක් උපදෙස් දුන්නා ඒ සම්බන්ධව. මම දැනටත් පුතාගේ ડોක්ටර්ගේ උපදෙස් වලට අනුව තමයි පුතාට කෑම කවන්නේ. ඒ වගේම අපිට සායන වලින් ලැබෙනවා ගොඩාක් උපදෙස් පුතාලට කෑම කවන එක සම්බන්ධව. ඒ වගේම ඒ සායන වලින් කෑම පොත් හම්බෙනවා. ඒ වගේම බේබි රෙකෝඩ් බුක් එක තියෙනවා. මේ හැම දෙයක්ම හොඳින් කියවන්න ඕනේ කෑම පටන් ගන්න මාසෙකටවත් කලින්. අනිත් දේ තමයි මම පුතාට කෑම කවනකොට වතුර බෝතලේ හරි වතුර කෝප්පේ හරි එයාගේ ළඟ තියාගන්නේ නැහැ. එයාට අවශ්‍යම වුණොත් විතරයි මම වතුර ටිකක් පොවන්නේ. නැතුව එයාට අතර වාරේ කෑම කවන ගමන් වතුර ටිකයි බත් ටිකයි වතුර ටිකයි බත් ටිකයි එහෙම කවදාවත් කවලා නැහැ. ඇත්තටම මම දැකලා තියෙනවා ගොඩක් අය වතුර කටයි බත් කටයි වතුර කටයි බත් කටයි. ඉතින් ඒ වෙලාවට බබාගේ බඩ පිරෙන්නේ වතුරෙන්. ඒකයි බබා බත් කන්නේ නැත්තේ. අපි බබාට පුරුදු ඇති කරන්නේ අපි විසින්මයි. නැතුව බබා පුරුදු වෙන දේවල් නෙවෙයි. අපි මුලින්ම බබාට කෑම කවන ගමන් වතුර පොවන්න පටන් ගත්තු නිසා තමයි බබා ඒ වගේ පුරුද්දක් එයාට ඇති කරගත්තේ. ඉතින් අපි දෙමව්පියෝ විදියට මුලින්ම තීරණය කරන්න ඕනේ අපි මොනවද බබාට කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් කියලා. අනිත් දේ තමයි මව්කිරි ලබා දෙන එක. පුතාට මාස 6ට කලින් මම එයාට පැය 2කට මව්කිරි දුන්නා. මාස 6න් පස්සේ එයාට කෑම කවන්න පටන් ගත්තට පස්සේ මම එයාට කිරි දුන්නේ ටයිම් එකකට. මම එහෙම කළේ පුතාගේ ડોක්ටර්ගේ උපදෙස් වලට අනුව. ડોක්ටර් කිව්වේ අපිට පුතාට විනාඩි 10ක් ඇතුළත කොහොම හරි කෑම එක කවා ගන්න කියලා. බබා එක්ක කතා කර කෑම එක කවන්න කිව්වා. වටපිට දේවල් පෙන්න කෑම එක කවන්න එපා කිව්වා. ඉතින් මම ඒ උපදෙස් හරියට පිළිපැද්දා. ඒ වගේම එයාට කෑම කවපු ගමන් එයාට කිරි දෙන්න කිව්වා. කිරි දීලා වතුර හරි තැඹිලි හරි දෙන්න කිව්වා. ඉතින් වතුර දෙනවා කියලා ලොකු වතුර ප්‍රමාණයක් දෙන්නේ නැහැ. ඉතාමත් පුංචි වතුර ප්‍රමාණයක් තමයි දෙන්නේ. අනිත් දේ තමයි පුංචි බබාලගේ කෑම වේල අතර හොඳ පරතරයක් තියාගන්න. මම මගේ පුතා උදේ 8ට නැගිටින නිසා 9ට තමයි උදේ කෑම එක දෙන්නේ. එයා නැගිටපු ගමන් මම එයාට වතුර ටිකක් බොන්න දෙනවා. අවුරුද්දෙන් පස්සේ මම මේ වගේ පුංචි කෝප් එකට උණු වතුර ටිකක් දාලා දෙනවා. ඉතින් එයා තනියම බොන්න පුරුදු වුණා. 9ට පුතාට උදේ කෑම එක දුන්නට පස්සේ මම පැය එකමාරක් යාව බඩගින්නේ තියලා එයාට අමතර ආහාර වේලක් දෙනවා. ඊට පස්සේ නැවත පැය 3ක් බඩගින්නේ තියලා තමයි දවල් කෑම එක දෙන්නේ. දවල් කෑම එක දීලා පැය එකමාරක් දෙකක් බඩගින්නේ තියලා නැවත අමතර කෑම වේලක් දෙනවා. ඊට පස්සේ රෑ කෑමට කලින් මම එයාත් එක්ක හොඳට සෙල්ලම් කරනවා. එයාට හොඳට මහන්සි වුණාම හොඳට බඩගිනි වෙනවා. ඉතින් හවස අමතර වේලෙන් පැය 3-4කට පස්සේ තමයි මම ආයෙමත් රෑ කෑම එක දෙන්නේ. මං එයාට රෑ කෑම එක දෙන්නේ හවස 7ට කෑම එක කවලා පැය භාගයක් විතර එයාට නිදහසේ ඉන්න දීලා ඊට පස්සේ වොෂ් එකක් දාලා 8 වෙනකොට එයාව නිදි කරවනවා. අනිත් දේ තමයි මම බබාට ගොඩාක් වෙලා කෑම එක කවන්නේ නැහැ. එයාට කෑම එක එපා වගේ නම් එයා කෑම එක ප්‍රතික්ෂේප කරනවා නම් මම එයාට කෑම කවන එක නවත්තනවා. මම එයාට උපරිම විනාඩි 20ක් තමයි කෑම එක කවන්නේ.
ඒ කෑම එක එයා කෑවේ නැත්තම් ඊළඟ කෑම වේලට මම එයා ආස දෙයක් හදලා දෙනවා. හැබැයි මම අර අතර වාරේ එයාගේ බඩ පුරවන්න බිස්කට්, කේක් වගේ කඩචෝරු කෑම නම් කවදාවත් දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ කෑම වේල් අතර හොඳ පරතරයක්, નિયમિત පරතරයක් තියාගෙන කෑම කැවීමෙන් බබාට පහසුවෙන් කෑම ටික කවා ගන්න පුළුවන්. ඉතින් මේක හොඳම මැජික් එකක් බබාට කෑම කවා ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි බබාට කෑම කවනකොට අපි හරිම ප්‍රසන්න විදිහට එයා ගාව ඉන්න ඕනේ. අපි hina වෙලා ඒ වගේම අයි කන්ටැක්ට්ස් තියාගෙන එයත් එක්ක කතා කර කර තමයි කෑම කවන්න ඕනේ. පුතා මේ විදිහට කෑම ටිකක් අතට දාගත්තු ගමන් මං එයාට අත්පුඩියක් ගහනවා. ඉතින් එයාට හරිම සතුටුයි. ඒකට අපි හැම වෙලේම බබාලව ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. එතකොට එයාලා තවත් උද්‍යෝගිමත් වෙනවා කෑම ටික තනියෙන් කන්න. ඉතින් බබාට මේ විදියට කෑම කන්න අවස්ථාව දුන්නට පස්සේ එයා හරි ආසාවෙන් කෑම ටික කනවා. ඉතින් ඔය අතර වාරේ ඔයාලටත් පුළුවන් ඕකෙන් ටික ටික බබාගේ කටට දාන්න. එතකොට එයාගේ බණ්ඩිය ෆුල් වෙනවා. අනිත් දේ තමයි බබාට කෑම කවන්න ෆීඩින් චෙයා එකක් යූස් කරන එක. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මාස 6 ඉඳන් බබාට කෑම කවන්න ෆීඩින් චෙයා එකක් යූස් කරන්න. පේනව නේද කෑම එක සූදානම් වෙනකොටම මගේ පුතා නම් ෆීඩින් චෙයා එක හොයාගෙන යනවා. අපිට පුංචි කාලේ ඉඳලම පුරුදු කරගන්න ඕන දේවල්. මාස 6න් පටන් ගත්තොත් එයා ලොකු වෙන්න එයා දන්නවා එයාට කෑම කවන්න වෙනම ස්ථානයක් තියෙනවා කියලා. තව දෙයක් තමයි අපිට බබාට කෑම කවනකොට අපිට පුළුවන් බබාට කෑම එකේ දාලා තියෙන දේවල් ගැන යත් එක කතා කරන්න. එතකොට එයාට නොදැනීම කෑම ටික කවා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි ට්‍රික්ස් ටිකක් තමයි මම පුතාට කෑම කවන්න යූස් කරන්නේ. ඉතින් ඔයාලත් පුංචි පැටවුන්ට කෑම කවා ගන්න මේ වගේ ට්‍රික්ස් ටිකක් භාවිතා කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේට මම අද උදෑසන වේලකට පුතාට හදලා දුන්නු ඕට්ස් පෑන් කේක් හදන විදිය තියෙනවා. ඔයාලා කැමති නම් වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් click කරන්න. මගේ පුතා බිත්තර වෙනම හැපෙනකොට කන්න කැමති නැති බබෙක්. ඉතින් මං හිතුවා මේ විදියට බිත්තර එකතු කරගන්න ඕනේ කියලා බබාට කෑම එක කවා ගන්න. අපිට මේකට ඕන වෙනවා ඕට්ස් පිටි ටිකක්. මම මේ දෙන්දී ස්ටීල් කට් ඕට්ස් ටිකක් අරගෙන තියෙන්නේ බ්ලෙන්ඩ් කරලා. ඒ වගේම අපිට බිත්තරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම හොඳින් නිදුණු කෙසෙල් ගෙඩියක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම එකතු කරගෙන තිනවා sunflower ඇට ටිකක්. ඒකෙන් ටිකක් කුඩු කරලා මම ගන්නවා මේ කෑම එකට. ඒ වගේම උකු පොල් කිරි ටිකක් අවශ්‍ය වෙනවා. උකු පොල් කිරි වෙනුවට ඔයාලට පුළුවන් අවුරුද්දට වැඩි බබෙක් නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් එකතු කරගන්න. මම දැන් හොඳට බිත්තරේ බීට් කරගෙන අර ඕට්ස් පිටියකට මේ බිත්තරය දානවා. දාලා ඒ දෙක හොඳින් කලවම් කරගන්නවා. ඒ දෙක හොඳින් කලවම් වුණාට පස්සේ මම ඒකට උකු පොල් කිරි ටික එකතු කරගන්නවා. උකු පොල් කිරි ටික එකතු කරලා ඒ ටික හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන අවසානෙට මම එකතු කරනවා අර බ්ලෙන්ඩ් කරගත්තු sunflower ඇට ටික. sunflower ඇට ඕගලන්ට එකතු කරන්න පුළුවන් අවුරුද්දට වැඩි බබෙක්ට විතරයි. ඉතින් නට්ස් වර්ග බබාගේ කෑම එකට එකතු කරගත්තාම බබාගේ බර වැඩි කරගන්න පුළුවන් ඔයාලට. අවසානයේට මම එකතු කරගන්න කෙසෙල් ගෙඩිය හොඳින් පොඩි කරගෙන මේ බැටර් එකට එකතු කරගන්න. ඉතින් කෙසෙල් ගෙඩි කෑම එකට එකතු කරාට පස්සේ මේකෙන් හොඳ පැණි රසක් එනවා. බබාලට අපිට සීනි දෙන්න බැරි නිසා අපි පළතුරු සහ රටින්දි වගේ දේවල් භාවිතා කරලා තමයි බබාලගේ කෑමවල පැණි රස වැඩි කරගන්නේ. මම ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. මගේ බබාට අවුරුද්දට වැඩි නිසා ඔයාලා කැමති නම් ලුණු ටිකක් එකතු කරගන්න. මම දැන් පෑන් එකට බටර් ටිකක් දාලා මේ පෑන් කේක් ටික හදාගන්න යන්නේ. පුංචි රවුම් හැඩයට මම මේ ටික හදාගන්නවා. ඉතින් මේ කෑම එකේ ගොඩක් පෝෂණීය දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. විටමින්, ප්‍රෝටීන්, ඒ වගේම කාබෝහයිඩ්‍රේට් වගේ පෝෂණ කොටස් ගණනාවක් මේකට අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ පුංචි බබාලට මේ කෑම එක හදලා දෙන්න. මාස 8ට වැඩි පුංචි පැටවුන්ට ෆින්ගර් ෆුඩ් එකක් විදියට මේ කෑම එක හදලා දෙන්න පුළුවන්. ඇත්තටම මගේ බබා හරිම ආසාවෙන් කනවා. ඔයාලා දකින්න තියෙන වීඩියෝ එකේදී පුතා ආසාවෙන් මේ කෑම එක කන විදිහ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා. අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.